මම අද හිතුවා චැප්න මෙඩිකල් ෆැකල්ටි එකට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. එහෙම කරන්න කලින් මම ඉතිහාසය හොයලා බලනකොට තමයි මට දැනගන්න හම්බුනේ අපේ මෙඩිකල් ෆැකල්ටි එක තමයි ලංකාවේ තුන්වෙනිට හදලා තියෙන මෙඩිකල් ෆැකල්ටි එක කියලා. අපේ මෙඩිකල් ෆැකල්ටි එක හදලා තියෙන්නේ 1978 අවුරුද්දේ. ඒ කියන්නේ ලංකාවෙම තුන්වෙනිට හදපු මෙඩිකල් ෆැකල්ටි එක. එතකොට ලංකාවේ පළවෙනි මෙඩිකල් ෆැකල්ටි එක මොකක්ද? අපි හැමෝම දන්න විදිහට කොළඹ මෙඩිකල් ෆැකල්ටි එක තමයි ලංකාවේ පළවෙනි මෙඩිකල් ෆැකල්ටි එක. ඒක හදලා තියෙන්නේ 1870 අවුරුද්දේ. ඒ කියන්නේ මීට අවුරුදු 156කට කලින්. ඊට පස්සේ ඊට අවුරුදු 92කට පස්සේ 1962 අවුරුද්දේ පෙරදින මෙඩිකල් ෆැකල්ටි එක පටන් අරගෙන තියෙනවා. 1978 අවුරුද්දේදී යාපනයේ මෙඩිකල් ෆැකල්ටි එකත් රුහුණ විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එකත් කියන මෙඩිකල් ෆැකල්ටි දෙකම එකම අවුරුද්දේදී පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ පිළිවෙලින් කැලණිය විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එක 1991 දීත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එක 1993 දීත් රජරට මෙඩිකල් ෆැකල්ටි එක 2005 දීත් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි 2005 දීත් ආරම්භ වෙලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 8ක් ඇතුළත මෙඩිකල් ෆැකල්ටි 4ක් පටන් අරගෙන තියෙනවා. ඒ වයඹ විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එක සහ සබරගම විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එක 2018 වසරේත්, මොරටුව විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එක 2020 වසරේත්, ඒ වගේම 2023 වසරේදී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එක ආරම්භ වෙලා තියෙනවා. ලංකාවේ මෙඩිකල් ෆැකල්ටිස් 12ක් තියෙනවා. හැම අවුරුද්දෙම ළමයි 2000කට වඩා ප්‍රමාණයක් මෙඩිකල් ෆැකල්ටිස් අතුරට ගන්නවා. ඉස්සර හිටපු කෙනෙක්ට වඩා දැන් ඉන්න කෙනෙක්ට ලොකු chance එකක් තියෙනවා වෛද්‍යවරයෙක් වෙන්න. ඉතින් ඔයා කරන්න ඕනේ ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක. හරි දැන් කතා කරා ඇති. දැන් අපි යමු අපේ ෆැකල්ටි එක බලන්න. මම මීට කලින් කැම්පස් එක ගැන කරපු වීඩියෝ එකෙත් අපේ ෆැකල්ටි එකේ ගොඩාක් තැන් පෙන්නලා තියෙනවා. මම මේ වීඩියෝ එකේදී මට පෙන්වන්න බැරි වෙච්ච තැන් තමයි මම ගොඩක්ම පෙන්වන්න උත්සාහ කරන්නේ. මම මේ වීඩියෝ එකේදී පෙන්නපු තැන් මම මේ වීඩියෝ එකේදී පෙන්වන්නේ නැහැ. ඒකින්ද ඔයාලට කැමති නම් පුළුවන් මේ වීඩියෝ එකත් ගිහලා බලන්න. මේක තමයි අපේ ෆැකල්ටි එකේ තියෙන මේන්ම බිල්ඩින් එක. මේක ඇතුලේ තමයි අපිට ෆස්ට් ඉයර් එකේ ඉඳලා ෆෝර්ත් ඉයර් එක වෙනකන් උගන්වන්න අවශ්‍ය කරන හැම ඩිපාර්ට්මන්ට් එකක්ම තියෙන්නේ. මේ වම් පැත්තෙන් තියෙන ඩීන් ඔෆිස් එක. එතකොට මේ දකුණු පැත්තෙන් තියෙන්නේ බයෝකෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එක. මේ ෆ්ලෝ එකේ ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා දකුණු අත පැත්තෙන් ඇනටොමි ඩිපාර්ට්මන්ට් එක. මේ ඇනටොමි ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ තියෙනවා මියුසියම් එක, ඒ වගේම ඩිසෙක්ෂන් හෝල් එක. ඩිසෙක්ෂන් හෝල් එක කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ. අපිට මේක ස්ටුඩන්ට්ස්ලා වුණාට පස්සේ බොඩිස් කපලා බලන්න තියෙනවනේ. අනේ බොඩිස් වලට අපි කියන්නේ කැඩාවර්ස් කියලා. ඒ කැඩාවර්ස් තැම්පත් කරලා තියෙන හෝල් එකට තමයි ඩිසෙක්ෂන් හෝල් කියලා කියන්නේ. එතනම ඉස්සරහට තියෙන ඇනටොමි ඩිපාර්ට්මන්ට් එකටම අයිති හිස්ටොලොජි ලැබ් එක. හිස්ටොලොජි කියලා කියන්නේ පටක විද්‍යාව කියන එක. ඒ කියන්නේ ජීවීන්ගේ සෛල පටක වගේ දේවල් අන්වීක්ෂයෙන් හදාරන විද්‍යාවට තමයි හිස්ටොලොජි කියලා කියන්නේ. ඊට පස්සේ ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි තියෙන්නේ අපේ ලයිබ්‍රරි එක. මේ ලයිබ්‍රරි එක මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලාටයි ඇලයිඩ් හෙල්ත් සයන්ස් ෆැකල්ටි එකේ ස්ටුඩන්ට්ස්ලාටයි වෙන් වෙච්ච ලයිබ්‍රරි එක. මේකේ තියෙන ඔක්කොම පොත් අදාළ වෙන්නේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලාටයි ඇලයිඩ් හෙල්ත් සයන්ස් එකේ ස්ටුඩන්ට්ස්ලාටයි විතරයි. අනිත් ෆැකල්ටි වලට අදාළ පොත්වත් නවල් වගේ දේවල්වත් මොකොත්ම මේ ලයිබ්‍රරි එකේ නැහැ. ලයිබ්‍රරි එකේ මේ විදිහට තමයි ටේබල්ස් අරේන්ජ් කරලා තියෙන්නේ. තනියම පාඩම් කරන්න පුළුවන් වෙන විදිහට. එතකොට අපෙන් කාටවත් කරදරයක් වෙන්නෙත් නැහැ. කාගෙන්වත් අපිට කරදරයක් වෙන්නෙත් නැහැ. ලයිබ්‍රරි එකට ඉස්සරහින් තියෙන්නේ කමියුනිටි මෙඩිසින් ඩිපාර්ට්මන්ට් එක. ඒ ෆ්ලෝ එකේ ඉස්සරහට යනකොට තියෙනවා ෆිසියොලොජි ඩිපාර්ට්මන්ට් එක. ඒකට ඉස්සරහින් තියෙනවා ෆාමකොලොජි ඩිපාර්ට්මන්ට් එක. සෙකන්ඩ් ෆ්ලෝ එකේ තමයි තියෙන්නේ අපේ ලෙක්චර් හෝල්ස් දෙක.
උදේට first year and second year students ලට lectures තියෙනවා. හවසට third year and fourth year students ලට lectures තියෙනවා. ඒ floor එකේම තියෙනවා pathology department එකයි microbiology and parasitology department එකයි. දැන් මම යන්නේ අපිට පාඩම් කරන්න හදලා තියෙන place එකක් බලන්න. මේකට කියන්නේ well-being area එක කියලා. මේකට වෙනම well-being office එකකුත් තියෙනවා. මේකේ තනි rooms වගේ හදලා තියෙනවා පාඩම් කරන්න. මෙන්න මේ වගේ ගහලා තියෙනවා less than 3 more than 3 වගේ දේවල්. එහෙම ගහලා තිබුණාට අපිට කැමති ගානක් මේවල පාඩම් කරන්න පුළුවන්, ඩිස්කෂන් දාන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෙතන තියෙනවා seminar room කියලා එකක්. මේක සාමාන්‍යයෙන් අපි batch එකක් විදිහට කුප්පි දාද්දි වගේ තමයි පාවිච්චි කරන්නේ. මම අහලා තියෙනවා මේ well-being area එක තියෙන්නේ පරණ agriculture faculty එක තිබුණ තැන කියලා. මෙතන ඉඩ මැද හින්දා පස්සේ agriculture faculty එක කිලිනොච්චියේ ලොකුවට හදන්න ඇති. මේක තමයි අපේ faculty එකේ තියෙන auditorium එක. මම අහලා තියෙන විදිහට campus එකේ ලොකුම auditorium එක තමයි මේක. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ examination hall එක. මේකේ අපේ මුළු batch එකටම නම් exam ලියන්න බෑ. batch එකෙන් භාගයට වගේ තමයි exam ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන අපේ MSU building එක. ඒ කියන්නේ Medical Students Union building එක. මේක හදලා තියෙන 2003 අවුරුද්දේ. මේකේ ground floor එක අපි use කරන්නේ අපේ events වලදී හැම decorations වගේ දේවල් වලට. මේකේ first floor එක හදලා තියෙන අපිට පාඩම් කරන්න. ඒකේ AC room එකක් තමයි තියෙන්නේ අපිට පාඩම් කරන්න. මේක තමයි second floor එක. මේකත් හදලා තියෙන්නේ පාඩම් කරන්න. මේ දවස්වල අපේ batch ඔක්කොටම exam තිබිලා ඉවර වෙලයි තියෙන්නේ. ඒ හින්දා තමයි මේ study areas මේ විදිහට පාළුවට ගිහිල්ලා තියෙන්නේ. exam ලඟ වුණාම මේව වල ඉඩක් අල්ලගන්න එක හරිම අමාරු වැඩක්. මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, channel එකත් subscribe කරන්න.